කොහොමද ළමයි ඔයාලට ඔන්න මම ඔයාලට තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම කොහොමද පොසොන් දවස ගෙදර අයත් එක්ක ගත කළේ කියලා. ඉතින් දන්නවද ඔයාලා මම මේ කොහෙද යන්නේ කියලා? වෙන කොහෙවත් නෙවෙයි ළමයි. දන්සල් වඳින්න තමයි මේ යන්නේ. ඉතින් දන්නේ නැද්ද ඔයාලත් මේ වගේ පුංචි වටයක් යන්න ඇතිනේ නේද පොසොන් එකට? ඉතින් ඔන්න අපිත් ගියා. මුලින්ම හම්බුනේ අපිට පාන් දන්සලක්. ඉතින් මේකෙන් පානුත් අරගෙන ටිකක් දුර යනකොට මේ කුරක්කන් කැඳ දන්සලක්. ඉතින් ඒකිනුත් බීලා චුට්ටක් ඉස්සරහට යද්දී ඔන්න කොළ කැඳ දන්සලකුත් හම්බුණා. ඒකත් බීලා පොඩ්ඩක් ඔන්න ඔහොම ඉස්සරහට යනකොට කඩල දන්සලකුත් හම්බුණා ළමයි. ඉතින් මේකත් අරගෙන කකා දැන් අපි මේ මතුගම පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ටිකක් දුර යනකොට අපිට හම්බුණා රොටි දන්සලක්. ඒකෙන් රොටිත් අරගෙන ටිකක් ඉස්සරහට යද්දී මේ තියෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් ඒකෙත් පොඩි පොලිමක් තිබ්බ එකේ ඉඳලා අයිස්ක්‍රීම් එකකුත් අරන් ඉස්සරහට යද්දී මේ තියෙන්නේ බෙලිමල් ළමයි. ඒකේ යාළ මෙන්න මේ විදිහට පොල් කට්ටට තමයි දුන්නේ. හරිම රසට තිබ්බා ඒක හකුරුත් එක්ක බෙලිමල් තමයි දුන්නේ. ඉතින් ඔන්න ඒකත් බීලා ඉස්සරහට යනකොට අපිට හම්බුණා ළමයි මඤ්ඤොක්ක දන්සලක්. ඒකෙත් පොඩි පොලිමක් තිබ්බා. ඉතින් ඔන්න ඒකිනුත් මඤ්ඤොක්ක ගත්තා. ඇත්තටම පුදුම රසක් ළමයි ඒකේ සම්බෝල එක. ආයේ නෑ නියමෙටම මේක තිබ්බා. ඊට පස්සේ මේ මතුගම ටවුන් එකේ ඉතින් මේකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඒකෙත් ඉතින් දිග පොලිමක් තිබුණේ නැහැ. පොඩි පොලිමක් තමයි තිබ්බේ. ඉතින් ඔන්න ඒකෙනුත් අපි අයිස්ක්‍රීම් එකක් අරගෙන රස බැලුවා. ඔයාලා හිතන්නේ මේක මොන දන්සලක් කියලාද? මේකත් අයිස්ක්‍රීම් දන්සලක්ම තමයි ළමයි. ඉතින් ඔන්න දිග පොලිමක් තිබුණ නැහැ. පොඩි පොලිමක් තිබ්බා. ඉතින් ඔන්න ඒකිනුත් අපි අයිස්ක්‍රීම් එකක් අරගෙන කෑවා. ඇත්තටම ඉතින් දන්සලක පොලිමේ ඉන්නකොටත් ඒක අමුතුම දෙයක්. ඉතින් ඒක එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා පොලිමේ ඒ හම්බෙන කෑම එක අරන් කනකොට ඒකෙත් පුදුම රසක් ළමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි පොලිමේ ඉඳලා තවත් අයිස් එකක් අරගෙන ඒකත් කාලා බැලුවා. ඉතින් ළමයි ඔයාලගේ පැත්තේ මොනවාද වැඩිපුරම තිබ්බ දන්සල්? අපේ පැත්තේ නම් තිබ්බේ ගොඩක්ම අයිස්ක්‍රීම් දන්සල්. සෑහෙන ළඟ ගොඩාක් අයිස්ක්‍රීම් දන්සල් තිබ්බා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ පැත්තෙත් වැඩිපුරම මොනවාද තිබ්බ දන්සල් කියලා. ඉතින් මේ කට්ටිය පොලිමේ ඉන්නෙත් වෙන මොහොකටවත් නෙවෙයි. ඒකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි නැවැත්තුවේ නැහැ. මොකද ගොඩාක්ම ඉතින් අයිස් කන්නත් බැහැනේ. හැබැයි අපි ඉස්සරහට ආයේ කනවා. මේ වෙලාවේ නම් චුට්ටක් ඉතින් අයිස් එකක් ඕනේ නැහැ කියලා හිතුණ හින්දා අපි ඒ දන්සල ගාව නවත්තන්න නැතුව එතනින් ඉස්සරහට ගියා. මෙහෙම ඉතින් ටිකක් ඉස්සරහට යනකොට අපිට හම්බුණා බීම දන්සලක්. ඉතින් බලන්නකෝ ඔයාලට හිතෙන්නේ මේ පෙන්නපු කෝප්ප තුනෙන් කවුද වාසනාවන්තයම කියලා? ඒ මම තමයි ළමයි. හැමෝගෙම කෝප්පවල ඇපල් තිබ්බා. හැබැයි මගේ කෝප්පේ තිබුණ නැහැ. එහෙමයි කියලා ඉතින් අපි සැලෙන්නේ නැහනේ ළමයි. හස්බන්ඩ් ගෙන් අරගෙන බිව්වා. මේක ළමයි මඤ්ඤොක්ක දන්සලක්. ඉතින් මේකෙත් පොලිමක් චූටි පොලිමක් තිබ්බා. ඉතින් ඒකෙනුත් අපි මඤ්ඤොක්ක අරගත්තා. ඒකත් ගොඩක් රහට තිබ්බා. ඉතින් බලන්නකෝ දන්සල් පොලිමේ ඉදි කවුද දන්සලට ආපු අමුත්ත කියලා. ඉතින් එයාටත් බායි කියාගෙන අපි මේ පොලිමේ ඉන්නේ කිරි කෝපි ගන්න. ඉතින් මේක කිරි කෝපි දන්සලක්. ඒකිනුත් උණුම උණු රස කිරි කෝපි එකක් අරගෙන බිව්වා. ඒකත් ගොඩාක් රසට තිබ්බා. ඊට පස්සේ අපි මේ පොලිමේ ඉන්නේ සීනි සම්බල පාන් දන්සලක. ඉතින් ඒකෙත් පොලිමක් තිබ්බේ නැහැ ගොඩාක්. ඉතින් ඒකිනුත් චුට්ටක් වෙලා ඉඳලා එතනිනුත් ගත්තා සීනි සම්බල් පාන් එකක්. ඇත්තටම ගොඩාක්ම රසයි ළමයි ඒකත්. හොඳටම තිබ්බා ඒකත්.
ඊට පස්සේ අපි ඉස්සරහට යනකොට අපිට හම්බුණා සරුවත් දන්සලක්. ඒක නම් මට පැහැලා යන්න බැරි වුණා. ඒ වෙලාවේ බබත් එක්ක. ඉතින් හස්බන්ඩ් ගිහිල්ලා මටත් අරන් ඇවිත් තිබ්බා. ඉතින් පේනව නේද? මෙයා එදා දවසටම මං හිතන්නේ අයිස් 4ක් 5ක් වෙන්නම කෑවා. ඉතින් තව අයිස්ක්‍රීම් දන්සලක් තිබිලා. ඉතින් අපි ඒකෙනුත් කෑවා. මම නම් ඒ වෙලාවේ කෑවේ නැහැ. බබාට අරන් දුන්නා. මෙයාලට නම් ඉතින් අයිස් තියෙනවා නම් වෙන දේවල් ඕනේ නැහැ නේද? ඔයාලගේ පොඩ්ඩොත් එහෙමද? ඊට පස්සේ අපි මේ ඉන්නේ මට මතක හැටියට ළමයි සවුදන්සලක පෝලිමක. ඒකෙත් ගොඩාක් දිග පෝලිමක් තිබුණ නැහැ. ඉතින් ඒකෙනුත් ඉඳලා අපි සව් වෙන්න ඕන ළමයි මං හිතන්නේ මේක මට හරියට මතක නැහැ. සෑහෙන මේ පාර පොසොන් එකට දන්සල් තිබ්බ ළමයි අපේ පැත්තේ. ඔයාලගේ පැත්තෙත් එහෙම තිබ්බද? ඔව් මේ සවුදන්සලක්. ඉතින් ඔන්න සවුදන්සලෙන් සව් එකකුත් අරගෙන ඒකෙත් අපි රස බැලුවා. ඒකත් ගොඩාක් රසට තිබ්බා. මේ නම් ළමයි කට්ටිය පොලිමේ ඉන්නේ කඩල දන්සලකට. අපි නම් ඒ දන්සලේ නැවැත්තුවේ නැහැ. මොකද අපිට උදේ කඩල දන්සල් දෙකක් වගේ හම්බුණා. මට ඒව වීඩියෝ කරගන්න නම් අමතක වෙලා තිබ්බා. ඉතින් අපි උදේ කාපු හින්දා අපි ඒ දන්සල ගාව නැවැත්තුවේ නැහැ. දැන් අපි මේ කළුතර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ළමයි අපි බීච් එක පැත්තට චුට්ටක් ආවා. ඇවිල්ලා ඉතින් චුට්ටක් වාඩි වෙලා බීච් එක දිහා බලාගෙන කතා කර කර චුට්ටක් වෙලා හිටියා. ඉතින් බබාටත් බීච් එක බලන්න ඕනයි කිව්වා. ඉතින් එයාටත් චුට්ටක් බලන්න බීච් එක පැත්තට ආවා. ඉතින් බීච් එකේ ඉඳලා චුට්ටක් අපි ඉස්සරහට යනකොට අපිට තව දන්සලක් හම්බුණා. සරුවත් දන්සලක්. ඉතින් ඒකෙනුත් සරුවත් එකක් බිව්වා. ඒකත් ගොඩක් රසට තිබ්බා. දැන් මේ ළමයි අපි අලුත්ගම පැත්තට යන්න යනවා. මේ තියෙන්නේ කළුතර බෝධිය. ඉතින් කළුතර බෝධියට ඇවිල්ලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කතෝලික. හැබැයි ඒ වුණාට මෙතනින් යනකොට ළමයි පුදුමාකාර විදිහට හිතට අමුතුම නිදහසක් දැනෙනවා. ඔයාලා ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම එන්න කළුතර බෝධියට. ගොඩාක් නිස්කලංක ලස්සන තැනක තමයි කළුතර බෝධිය තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් ඇවිල්ලා නැත්නම් චුට්ටක් ඇවිල්ලා
කළුතර බෝධියත් වැඳලා බලාගෙන යන්න. දැන් මේ අපි ඉන්නේ බේරුවල ටවුන් එකේ. ඉතින් ඒ වෙද්දි නම් ට්‍රැෆික් එක හැම තිබුණා. ගොඩාක් සෙනග හිටියා. මේ ඉස්සරහෙන් ළමයි තොරණක් තිබ්බා. ඉතින් හැබැයි අපිට බහින්න නම් උනේ නැහැ. ඒ වෙද්දි බබා චුට්ටක් නිදිමතේ තමයි හිටියේ. ඊට පස්සේ තිබ්බා මේ අයිස් කෝපි දන්සලක්. ඉතින් ඒකෙනුත් අයිස් කෝපි එකක් බීලා බත් දන්සලක් තිබ්බා. ඉතින් මේකේ සෙනග හිටියේ නැහැ. ඒ හින්දා ඉතින් අපි චුට්ටක් ඉක්මනට ගිහිල්ලා ඒකෙනුත් බත් කෑවා. මේ හොරවල ළමයි හොරවල තිබ්බා පොසොන් කලාපයක්. ඉතින් අපි ඒක බලන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් ගොඩාක් අය ගොඩාක් කූඩු හදලා තිබ්බා. කඩදාසි වලින් ඒ වගේම පොල් ගහේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ වගේ ගොඩාක් විදිහට මහන්සි වෙලා ඒගොල්ලන්ගේ කාලය ගොඩාක් ඒකට වැය කරලා හදපු. ඉතින් එයාලගේ මහන්සිය තමයි මේ විදිහට අපිට බලන්න එයාලා තියලා තිබ්බේ. ඉතින් ගොඩාක් ලස්සනට තිබ්බා. ඉතින් ඔයාලත් බලන්නකෝ මේවා කොච්චර ලස්සනයිද කියලා. තව පොඩි කූඩු තිබ්බ ළමයි. ඒ වුණාට ඒ කූඩු පොඩි වුණාට ඒක හදන්න ගොඩාක් මහන්සියක් දරලා තිබ්බා ඒවා හදපු අය. ඉතින් ඔයාලත් බලන්නකෝ මේවා ලස්සනයිද කියලා.
ඉතින් අපි ඒ කූඩු ටිකත් බලාගෙන ඉස්සරහට යනකොට මේ තියෙන්නේ මතුගම ටවුන් එක. ඉතින් මතුගමත් ළමයි පොසොන් කලාපයක් තව ලස්සන තොරණකුත් තිබ්බා. හැබැයි ඉතින් අපිට බහැලා නම් බලන්න උන්නේ නැහැ. මොකද එතකොට බබා නිදාගෙන හිටියේ. ඒ හින්දා අපිට පාරේ ඉඳන්ම මේ විදිහට බලාගෙන යන්න වුණා. ඉතින් මේ විදිහට තමයි මගේ පොසොන් දවස ගෙදර අයත් එක්ක මම ගත කරපු විදිහ. ඉතින් ඔයාලත් කොහොමද ඔයාලගේ පොසොන් දවස ගත කළේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඉස්සරහටත් මං ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. දිගටම මාත් එක්කම එකතු වෙලා ඉන්න. හැමෝටම ඉතින් ජේසු පීඨයි බුදු සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න ළමයි. දෙන්නා නමක්